ඇත්තටම මේ වගේ උදෑසනක තියෙන නිස්කලංක බව වචනවලින් විස්තර කරන්න අමාරුයි. මේ මීදුම අතරින් පෙනෙන ඈත ක්ෂිතිජයේ තියෙන්නේ අපේ රටේ අභිමානය ලෝකේටම පෙන්නපු ඒ මහා රාජධානියක. අද අපි ඇවිත් ඉන්නේ අවුරුදු 1500කට වඩා වැඩි කාලයක් ලෝකයේ දියුණුම ශිෂ්ටාචාරයක කේන්ද්‍රස්ථානීය වුණ අනුරාධපුරයට. අද අපි යන්නේ අපේ මුතුන් මිත්තන්ගේ ඒ මහා වංශ කතාවේ සැඟවුණු රහස් හොයාගෙන. ආයුබෝවන් හැමෝටම. මම සඳරුවන්. ඔබ මේ එකතු වෙන්නේ The Ceylon Road අපි අලුත්ම වීඩියෝ එකත් එක්ක. අනුරාධපුරේ කිව්වාම අපිට මතක් වෙන්නේ වැවයි දාගෙබයි. ඒත් මේ හැම ගල් කණුවක් පිටුපසම හැම වැව් විස්මත්තකම මහා පුදුම සහගත ඉංජිනීරු තාක්ෂණයක් තියෙනවා. ලෝකේ ඒ කාලේ තිබුණු උසම ගොඩනැගිලි ඉදිවුණේ මේ පොළොවේ. දියුණුම වාරි පද්ධති හැදුනේ මේ පින්බිමේ. අනුරාධපුරේ ගැන කතා කරනවා නම් ඒක එක දවසකින් එක පැයකින් කරලා ඉවර කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මම හිතනවා අනුරාධපුරේ වගේ මහා රාජධානියක තියෙන ඒ ඓතිහාසික වටිනාකම මේ වගේ එක වීඩියෝ එකකින් විතරක් ඔබට ගීන එක ඒකට කරන අසාධාරණයක් කියලා. ඒ නිසාම අපි තීරණය කළා අනුරාධපුරයේ තියෙන විශේෂ ස්ථාන ඒවාවල තියෙන අප්‍රකට තොරතුරු සහ අභිරහස් ගැන වෙනම කතා කරන විශේෂ ව්ලොග් සීරීස් එකක් කරන්න. ඉදිරියට එන ඒ වීඩියෝ පෙළෙන් අපි අනුරාධපුරයේ හැම වැදගත් තැනක් ගැනම දීර්ඝව කතා කරනවා. ඉතින් ඒ විශේෂ වීඩියෝ පෙළ අතපසු කරගන්න එපා. තාමත් The Ceylon Road සබස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම සබස්ක්‍රයිබ් කරන්න. මේ වීඩියෝ එක ගැන ඔයාගේ අදහස පහලින් කමෙන්ට් කරන්න. මම සඳරුවන්. අපි හමුවෙමු අනුරාධපුර විශේෂ ව්ලොග් මාලාවේ පළවෙනි වීඩියෝ එකෙන්. එතකන් හැමෝටම ජය වේවා.